morning. ඔන්න ඉතින් අද උදේ පාන්දරම ලොග් එකක් කරන්න තමයි ලෑස්ති උනේ. ඉතින් මොකද කියන්නේ? good morning. අපි දැන් ටීෂන් දෙකක වගේනේ. අද ඉතින් බලමු අද දවසේ වෙන්නේ මොනවද කියලා. අද වල සම්පූර්ණම ඩේ ලොග් එකක් ගෙන තමයි ලෑස්තිලා ඉන්නේ. bye. ඔන්න ඉතින් ගොඩක් කාලයකට පස්සේ ලොග් එකක් කරන්න හිතුණා. බලමු ඉතින් අද දවසේ කොහොමද ගෙවන්නේ කියලා. ඉතින් අක්කයි මායි උදෙන්ම නැගිටලා මාත්‍ර යන්න තමයි ලෑස්ති උනේ. අම්මලත් හවසට නෙමෙයි ගුවා. ඊට පස්සේ අම්මලත් එක්කත් අපි යන්න හැදුවේ. ඉස්සෙල්ලා බැංක් එකට ගිහිල්ලා සල්ලි ගත්තා අවශ්‍ය වැඩවලට. hi guys. දැන් තමයි අපි බස් එකකින් බැස්සේ. ගොඩක් මාට ගොඩ බැස්සේ. මෙයනේ කඩන රටින් ආපු. නෑ අපි උදේ ඉඳන් බස් එක අද වේලාස්නින් ආවා. වෙන දිනකට 11යි. අද 9:00යි. අපිට හවසට ලොකු වැඩ වගේකුත් තියෙනවා. ඒක නිසා තමයි අපි එහින් උදේම ආවේ. එන්නේ කොනේද? යාළුවෙක්ටත් එන්නේ හිව්වා අපිත් එක්ක යන්න. අද අපි ටීචර් ගෙදර යන්න හැදුවේ හවසට. මොකද අපි අයිටම් එකේ දේවල් ගැන අහගන්න බලමු. හායි කොහමද? අපි ආච්චිලා ගෙදර ආවා දවල්ට කෑවත් එක්ක. දැන් වෙලාව 12 ගානක්. මට ඔයාලට වීඩියෝස් ටිකක් කරන්න බැරුණා. මම දුගුණ මං ආපු ගමම නිදාගත්තා. උදේම ආපු නිසා මහන්සි නිසා. ඉතින් දැන් ටිකකින් වොෂ් එකක් දාලා ඇස්ති වෙන්න හැදුවේ. බලමු ඉතින් අද අපි හවස ගෙවන්නේ කොහොමද කියලා. අනේ අපි අක්කම ලෑස්ති වුණා. දැන් යන්න හදන්නේ. දැන් යාළුවෙකුත් අපිත් එක්කනේ මම හිව්වා නේද? ඔයි. ඔව් බලමු අද දවසේ මොනවද වෙන්නේ. එළියෙන් හැබම කරා. hi guys. welcome. අපි දැන් ලෑස්ති වෙනක මං ඉන්නේ දවල් 1යි වෙලාව. මේ පස්සට රේනියුස් කියන්නේ. hi මේ තමයි අපේ outfit එක. අද අපි ටීචර් එකේ අනේ මඩ මහත්තයලා ගොඩක් නේ. මහත්තයලා වගේ මේව සයිස් වෙලා. නෑ මේ දවස්වල කන බොන වැඩි නේ. බලමු ඉතින් දවල් යාළුවෙකුත් එනවා හිව්වා. යාළුවෝ ළමයි ගොඩක් හිටියට අන්තිම මේ මෙහි ඇවිල්ලා කිරින්දර ඇවිල්ලා එක යාළුවෙක් නෑ ඉන්නේ නේද අපිත් එක ඕන ගමනක් යන කතා ආරම් ඉන්නේ. අනික කටි බිසි. පුදුම බිසියක් තියෙන ඉතින්. අපි දැන් පාරට යන්න හදන්නේ බස් එකක් ගන්න. යන් ඉතින්. ඉතින් ඔන්න අක්කයි මායි පාරට යන ගමන් තමයි ඉන්නේ. මේ ඉතින් දෙපැත්ත තින්නේ අපේ ඉස්කෝලේ. අපි ගියපු ඉස්කෝලේ තමයි තියෙන්නේ. ඒ වෙල මතක ටික මතක් කරගෙන අපි ගියා. ඔන්න ඉතින් යාළුවා ආවා. අපි කඩේකට ගියා මොන හරි ගන්න. ටීචර්ස් කියන්නේ හොඳ ඉස්කෝලේ. හොඳයි. ජැටින් ඉස්කෝලේ යනවා. hi. how are you? අපි දැන් මේ පයින් යන ගමන් ඉන්නේ. පයින් ගොඩ යන්න තියෙනව නේද? මේ පරගෙඩිද තියෙන්නේ? මෙතන නැසනේ අපි අනේ අතර රබර් වල තව ඉස්සරහ තියෙන්නේ මේ මම වංගෙන් ගියා මෙතන ගහමු. මේ රබර් එකෙන්ද මේ රබර් එක තව චුට ඉස්සරහා. යන් ඔයාලා කයිය ගහ ගහ යන්නේ මේ ආච්චි අම්මලා දෙන්න කොයි වෙලේ කයිය ගහනවා. අනේ ඔයාලා ෆොටෝස් ගහන්නේ නැද්ද? ගොඩක් කාලෙකින් හම්බුනේ ඉතින් අපි කතා කරන ගොඩක්. ඔව් ගොඩක් දේවල් වීඩියෝස් කර කර යනවා. ඔයාලා ඉතින් කට්ටියන බැන බැනනේ යන්නේ. අයි කට්ටියන බැන බැන යන්නේ. කියන කතා බලන්න යාළුවා. දිල්මි බැන බැන යන්නේ. සයික. රෙලි වගේ නේද? මොකද ඔයාලා කරන්නේ? ෆොටෝස් ගන්න. කොකේ කික. යන්නේද? කේ ගිරි බින්දාලා දිල්මි කේ ගිරි බින්දාලා. ඔන්න ඉතින් ෆොටෝස් ටිකයි වීඩියෝස් ටිකයි ගහලා ඉක්මනට ඉතින් ටීචර්ලා ගෙදර යන්න ලෑස්ති වුණා. මොකද තවත් පරක් වුණොත් ඉතින් හවස් වෙන නිසා. ඉතින් ටීචර්ලා ගෙදර ආව විතර ටීචර්ත් ගෙදර හිටියේ නැහැ. ටිකක් වෙලා බලන් ඉඳලා අපි අපේ වැඩ ටික කරගත්තා. ඒ ටිකේ නම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ නැහැ. බලමු ඉතින් කොහමද උනේ කියලා. දැන් ඉතින් අපි අයිටම් එකට අවශ්‍ය දේවල් ඔක්කොම අඩුපාඩු ටික කම්ප්ලීට් කරගෙන අපි ආයෙත් ආව බස් එකට නගින්න. ඔච්චරයි තමයි දවසේ උනේ. ඉතින් අපි වැඩ ටික ඔක්කොම ටික කරගෙන ගෙදර ආවා. ගෙදර ආවිත් අපි ඊළඟ දවසේ
චූටි සර්ප්‍රයිස් එකක් කරන්න යන්න තමයි ලෑස්ති උනේ. ඒ වීඩියෝ ටික මම මේකට ඇඩ් කරලා තියෙන්නේ. බලමු ඉතින් ඒ දවසෙත් කොහොමද ගෙවුනේ කියලා. පුංචි බබාලා දෙන්නත් ඒ දවසේ ආවා. උදෙන්ම යාලා ආවා. ඉතින් අපි ඒ ගමන් ආච්චිට දෙන පොඩි පොඩි තෑගි වගේක් තිබ්බා. අපි ඒ ටික පැක් කරගත්තා. ඔය තෑගි පැක් කරාද? කීයද අපි යන්නේ? අපි යන හවස 4ට. හරි අපි බලමු අද දවසේ ටිකක් පැක් කරගත්තා ආච්චිට. ආච්චිගේ බර්ත්ඩේ එක තමයි තියෙන්නේ. අපි ඉතින් ෆොටෝ ෆ්‍රේම් එකක් හදාගත්තා. එයාලගෙන් ෆොටෝ ෆ්‍රේම් එක කලබලයට ගත්ත නිසා එයාලා මොකද්ද ෆොටෝ ෆ්‍රේම් එක කරලා තියෙන අච්චි කියලා. ආච්චි කියලා මේක දැක්කේ print එකක් අරගෙන ගත්තට පස්සේ. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ඉතින් අපි ගත්ත කමක් නැහැ කියලා. අපි හවස වගේ තමයි ගියේ. හවස 3ට වගේ තමයි ගියේ. ඉතින් මම දවල් ටිකමන්ට කාලා නාගෙන තමයි ලෑස්ති උනේ. මොකද රස්නේ තිබ්බ නිසා මම ඉක්මනට නාගත්තා. නාලා ඉක්මනට ලෑස්ති වුණා. ඔහොම තමයි ගෙවුනේ. බලමු ඉතින්. මම ලිප්ස්ටික් එක නැත් වෙලා. නේද? Hi guys, ඔන්න අපි යන්න ලෑස්ති වුණා. බලමු. Hi නංගින්න. එන්න මෙතන ෆොටෝ. එයාලා දැන් ෆොටෝස් ගන්න තමයි හදන්නේ. සපදේ දාගන්නේ. මෙන්න මේ කොල්ල හරි ලැජ්ජයි වීඩියෝ කරන්න. ඉතින් අපි ටවුන් එකට ඇවිල්ලා කේක් එක ගන්න ඕන වුණා. ඉතින් අපි PNS එකට හරි ආසිරික වගේ තමයි ගියේ මතකන්නේ. ඉතින් අපි කේක් එකක් ගත්තා. කේක් එකක් කරන් අපි හවසට යන්න තමයි ලෑස්ති උනේ. අපි ඊට යනකොට ආච්චිලා ගෙදර යනකොට ටයිම් එක 3යි හරි 4යි ගානක් තමයි. බලමු ඉතින්. ආයි දැන් අපි ආච්චි සර්ප්‍රයිස් කරන්න යන ගමන් ඉන්නේ. බලමු. ඔරගෙන යන පොඩ hina එනවා. අන කලන්තේ වගේ. ඕන්න ඉතින් පැය 2මාරක් 3ක් වගේ ආච්චිලා ගෙදර ඉන්න ආච්චිව සර්ප්‍රයිස් කරන්න තමයි ආවේ. ඉස්සෙල්ලා ඉතින් අපි කේක් එක දීලා මල් බොකියකුත් දීලා තෑගි ටික දුන්නා. බලමු ඉතින් බලන්න තමයි ඉතින් හැමදාම කියන්නේ. ආච්චිට ඉතින් ගොඩක් සතුටුයි. මොකද ඉතින් ආච්චිගේ ළමයි ඔක්කොම හිටියනේ ඉතින් ඒ දවසේ. ඒක නිසා ආච්චිට ඉතින් ගොඩක් සතුටුයි. ආච්චින් යන් මගේ බැග් එකක් දෙන්න. ආනංගි දෙන්න අපිට ටික. පොඩි ටැග් එකක්. ටැග් යාම වෙනවා. ඔන්න ඉතින් අපේ තෑගි ටික අපි දුන්නා. ලස්සන කරාබු දෙකක් අරන් තියෙන පුංචිගේ පුතා. එයා ඉන්නේ ඩුබායි වල. ඉතින් ආච්චිට චූටි තෑග්ගක් අරගෙන ආච්චිගේ බර්ත්ඩේ එක දවසට දෙන්නේ කියලා. ඉතින් අද මම ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මොකද ලස්සන මතක සටහනක් ඒවි දවසක මේ දේවල්. ඉතින් මම මේ වීඩියෝ එකට ඒකත් ඇඩ් කරගත්තා. මේ පැත්තට පෙන්නන්න. ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා කේක් එක කපන්න තමයි ලෑස්ති උනේ. අපි ඉතින් කේක් එක කපන තැනත් පොඩියට ඒක ලෑස්ති කරා සැරසුවා. මල්ලි නංගි තමයි ඒක ලෑස්ති කරේ. ඉතින් හැමෝම එකට ආවේ ගොඩක් කාලෙකින් තමයි ආච්චිලා ගෙදර. ඉතින් අපේ අම්මා ඉතින් හැමෝමත් එක්ක ඉතින් පොඩි කතාවක ඉන්නේ.
පරණ දේවල් මතක් කර කර අලුත් දේවල් මතක් කර කර ලොකු සාකච්ඡාවක තමයි අම්මා දැන් ඉන්නේ. ඉතින් තාත්තයි අයියයි ටවුන් එකට ගියා. අපි යාළුවත් එනකන් හිටියා කේක් එක කපන්න. බලමු ඉතින්. හායි. ඔයාලා මොනවද කරේ ඉතින්? අන්න කඩේට ඉතින් අපි හැමෝමත් එක්ක එකතු වෙලා කේක් එක කැපුවා. හැමෝටම වටපිටාව ඉන්න හැමෝටම ඉන්නේ කිව්වා ඉතින් හරි නෑනේ ඉතින් ඒක නිසා එකතු වෙලා කැපුවා. අපේ ආච්චිගේ දවසේම වෙන ඇන්ටි කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තිබ්බා. ඉතින් අපි දෙන්නම එකට තියලා කේක් එක කැපුවා. ඉතින් අපි කේක් කාලා රෑට කෑම කාලා ටිකක් වෙලා ඉඳලා අපි ආයිත් ගෙදර ආවා. ගෙදර එනකොට අපි රෑ 11:00 ඉතින් මං ඊට පස්සේ වීඩියෝ එක ගන්න ගියේ නෑ. මොකද ඉතින් වොෂ් එකක් දාලා ඉක්මනට නිදාගත්තා. ඔන්න ඉතින් ඔය වගේ තමයි ඒ දවස ගත වුණේ. ලස්සන මතක ටිකක් එකතු කරගන්න ඕන නිසා තමයි මම මේ ටික ඉතින් වීඩියෝ ටික ගත්තේ. ගොඩක් කාලෙකින් තමයි මම මේ ව්ලොග් එකක් කරන්න හිතුවේ. මේ දවස්වල කැම්පස් එකේ වැඩත් එක්ක ක්ලාස් වල වැඩත් එක්ක වීඩියෝස් කරන්න වෙලාවක් නැහැ. එඩිට් කරන්න වෙලාවක් නැහනේ. ඒක නිසා ඉතින් කොහොම හරි මම මේක එඩිට් කරගත්ත ඉක්මනට. ඔයාලට ගේන්න ඕන නිසා. හරි ඉතින් ගිහින් එන්නම් බයි.